මම මේ කියන්නේ මම හොඳට මේ දුවංගොල්ලේ භාගයක් බීලානේ බා. ඔව්. පාටි මේ අවුරුදු නම් පාටි නැති වෙයි කිව්වා මොකද පාප්පු වහන්සේගේ අවමංගල්‍ය තිබ්බ නිසා. පාප්පු වහන්සේ නැති වෙන හින්දා මේ පාටි මුකුත් දාන්න එපා කිව්වා. හැබැයි ඒක ලංකාව කට්ටිය හොඳටම අහනවා කියලා පේනවා. සුපිරියටම සින්දු දාගෙන ඉන්නවා. බලමු ලංකාවේ සිංගලෙන්ම ගහලා තියෙනවා. ආයිබෝවන් සුබ දවසක් වේවා. ලංකාවෙම ගහලා තියෙනවා. වෙන්නප්පු ගැන දායේ ඉතාලියේ ප්‍රසිද්ධම ගම වෙන්නප්පු. අපි කාලා පොඩ්ඩක් එළියට බැස්සා මේ අර ඔක්කොම පාටිනේ මුළු පාක් එක ඇතුළෙම ඉන්න ලංකා කට්ටිය පාටි දිලා ඔත්තෝ ඉතාලියේ පරණ මිනිස්සු ටිකක් අවුරුදු 10 15 වගේ පරණ මිනිස්සු ටිකක් අඩුයි වගේ වට මේක යුරෝ 3 මේක යුරෝ 1 වගේ පාටි ඉවරයක් නෑ මේ පැත්ත වතුරු මල ආවන්ත සුදවන්තෝනි මහින්ද්‍රේනි ජේසුස් ස්වාමී දරුවන් ඉදිරි අප නිසා යාඥා කරමෙනව ආයිබෝවන් සුබ දැසනක් අපි ඉන්නේ ඉතාලියේ පාදුව නගරේ අද මැයි මාසේ පළවෙනිදා. ඉතින් අද ලංකාවේ හැමෝම ඉතාලියේ පාදුව වලට ගොඩක් කතෝලික බෞද්ධ ගොඩ දෙනෙක් කියනවා මේ අද මැයි පළවෙනිදා පාදුව වල මංගල්‍ය තියෙනවා. ඉතින් අපි දැන් යන ගමන් ඉන්නේ පල්ලිය පැත්තට. අපි නම් යන් පල්ලියට. ඉතින් අද මෙතන කට්ටිය කෑම කනවා පාටි මේ අවුරුදු නම් පාටි නැති වෙයි කිව්වා මොකද පාප්පු වහන්සේගේ අවමංගල්‍ය තිබ්බ නිසා. මේ පාක් එකේ තමයි කට්ටිය එකතු වෙන්නේ. අපි බලමු අදනේ යන් එනම් පල්ලියට මුලින්ම මල් කාර්ය චාව් පේනවනේ දැම්ම ලංකාවේ ගොඩක් එනවා කියලා එයාලා දන්නවා මේ බංගලි කට්ටිය තමයි මල් විකුණන පාදුවා Quanto? 10 euro. Euro 10 ගන්න කට්ටිය ගන්න. නෑ මං ගාන විතර යන්න. මල් එකක් යුරෝ 10යි. ඉතින් අද ලංකා කට්ටිය ගොඩ දෙනෙක් එනවනේ. Quanto? Quanto? එක බලයි දැක්කම Dila 8. Ah, vediamo. Euro 8යිලු එතන. 8ට දෙන්නලු. අපි දැන් පල්ලිය පැත්තට යන ගමන් ඉන්නේ. ඉතින් අපි පූජාවට කලින් පල්ලියට යන්න හදන්නේ. මොකද පූජාව දවල් 12ට තියෙන්නේ. පූජාව කරන්නේත් අපේ කාදිනල්තුමා. ඉතින් උන්වහන්සේ තමයි අද එනවා කියලා තියෙන පූජාවට. අපි දැම්ම ගිහලා පල්ලියට ගිහිල්ලා එනවා. මොකද තව පැය කිහිපයකින් සෙනඟ පිරුණාට පස්සේ පල්ලියට යන්න ටිකක් අමාරු වෙයි. සාමාන්‍ය වෙන අවුරුද්දවල දැක්ක විදිහට මේ අවුරුද්දේ බලමු කොච්චර සෙනඟක් ඉඳීද කියලා. දැන් මාත් එක්ක අද සුපුරුදු පරිදි මගේ යාළුවෝ ටික තමයි ඉන්නේ. අපි නම් යමු පාදුව පල්ලිය ඇතුළට. ඔන්න ඉතින් අද වීඩියෝ එකේ ඉන්න අපිත් එක්ක සමීර ඉන්නවා, දිනිත් ඉන්නවා, මේ පැත්තේ උදේස් ඉන්නවා. අපේ මේ කඩේමල් ඉන්නවා. ඉතින් මේ අවුරුද්දේ පාදුව ගමට සම්පූර්ණ අනුග්‍රහය අපිට දිල්රු කයිලා කඩෙන් තමයි ලැබුණේ. ඉතින් ගොඩක්. අපි නම් මෙතන ඊටිපන්දන් ගමු. ලංකාවෙම ගහලා දෙනවා. Come hai scritto? Mia amica, Ah. la signora che tiene mia mamma, Ah. mi ha scritto, Ha scritto questo e questo. anche quello dietro, che credo sia di benvenuto quello dietro. L'altra parte? Vediamo. අපි බලමු ලංකාවේ සිංගලෙන්ම ගහලා තියෙනවා. ආයිබෝවන් සුබ දවසක් වේවා. ආයිබෝවන් sì benvenuto. Sì, sì. බලමු. අරන් යන්නේ? Allora io serve due. Sì, una o due? Due. Due. Va E bene, due. grazie E mille. grazie a te, buona festa ragazzi. Una candellina da 750. chiesa Sant'Antonio che non ci sono. එතන සුරුවම් තියෙනවා. අනනේ පොඩි පොඩි ඒවා. පල්ලිය මෙතන. අපි පල්ලිය ඉස්සරහම ඉන්නේ මේ. පල්ලිය මෙතන තියෙන්නේ. ඉතින් ඔය වගේ ගොඩක් කඩ මෙතන බලන්න පුළුවන්. අද බලමු. €1 quelle lì con l'immagine, 50 centesimi queste se vuoi. මෙතනත් ගහලා තියෙනවා මේ සිංහලෙන්. මේ ඉතාලි කට්ටිය සිංහල කට්ටියට කියලා ලියාගෙන තියෙන අද. මොකද ලෝඩ් දුමෑනිය වේල් සහ සන්තන්දර මොනික වේල් විකිණීමට ඇත. ලොකු රේඩියම් කොන්තයක් යුරෝ 10යි. මේ වගේ කඩ තියෙන දිගටම ඉතින් පල්ලිය ළඟටම ওই විදිහට කොන්ත කඩ තියෙනවා. අපි සාමාන්‍ය ලංකාවේ කියන්නේ කොන්ත කඩ.
අද ගොඩක් ලංකාවේ ලොකු පිරිසක් එනවා විශේෂයෙන්ම මේ තව පැය කිහිපකින් අපිට බලන්න පුළුවන් ඒ දැන් වෙලාව 9යි කාලයි. අපි යන් එහෙනම් මම ඇවිදගෙන මේවත් බලාගෙන. ඒක හොඳ ට්‍රික් එකක්. සිංහලෙන් ගහලා දෙනකොට නිකන් කට්ටිය බලන්න වගේ එනවනේ එතෙන්ට. මෙතනදී අපිට අන්තෝනි මහතුමන්ගේ උන්වහන්සේගේ සිරුරට තැන්පත් කරලා තියෙන ස්ථානේ බලා ගන්න පුළුවන්. යන්කෝ මීට. එතන වීඩියෝ කරන්න දෙන්න නැති වෙන්න පුළුවන්. බලමු. බැසිලිකාව හරිම විශාලයි. ඉතින් මේ පළවෙනි දා විතර නෙවෙයි ඕනම දවසක පාදුව වලට එන්න පුළුවන් ඔයාලට. එතනින් දාන්න. පත්තු කරන්න එක බන්දා. මේ විතර දාන්න. ලස්සන අන්තෝනි මහතුමන්ගේ ශරීරයේ උන්වහන්සේගේ සිරුරේ දිරපු නැති කොටස් මෙතන ප්‍රදර්ශනයට දීලා තියෙනවා. නමුත් එතන වීඩියෝ කරන්න පුළුවන්ද කියන එක මම දන්නේ නැහැ. උත්සාහ කරන්න ඔයාලට පෙන්නන්න. මෙන්න මෙතන අන්තෝනි මහතුමන්ගේ මේ දිව සහ මේ හක්කේ කොටසක් තියෙනවා බලන්න පුළුවන්. නමුත් මම ඒක පෙන්වන්න උත්සාහ කරෙත් නැහැ. ඒක පෙන්වන්න තපා කියලා දිනවා මේ වීඩියෝ කරන්න. ඉතින් ඒක එච්චර හරි නෑ. අපි දැනුම් තේරුම් තියෙන මිනිස්සු විදියට දෙයක් එපා කොට පස්සේ ඒක කරන එක මම හිතන්නේ සුදුසු නෑ. ඉතින් සමහර වෙලාවට නමුත් Google එකේ ෆොටෝ තිබ්බොත් මම දාන්නම්. ඔන්න අපි පල්ලේ ඇතුළට ගිහලා එළියට ආවා. දැන් නම් ටික ලංකාවේ සෙනග එනවා. පල්ලි ඉස්සරහින් ඉන්න අපි දැන්. අපි පල්ලේ ඉඳන් එළියට ආවා මේ වගේ දේවල් ගන්න තියෙනවා මෙතන ගොඩක්. කොන්ත රත්තරන් වගේ මාල කුරුස පල්ලි ඉස්සරහම ඉන්නේ අපි මේ වේල් දිනා මෙහෙම ලූර්දු වේල් යුරෝ 10යි සන්ත අන්තෝනි මුන්දුරගේ වේල් යුරෝ 10යි ආදුවා වෙරෝනා फ्रांसिस पापवंशीගේ මරණය තුළින් උන්වහන්සේගේ සේවාව අපට අහිමි වුණා. සුදෝත්තම ෆ්‍රැන්සිස් පාපවංශී කියලා කියන්නේ අපි දැක්ක කාලේ, දන්න කාලේ මනුෂ්‍යත්වය අගය කරමින් දෙවියන් වහන්සේ වෙත ගමන් කිරීමේ මාර්ගය මොකක්දයි අපිට හඳුන්වා දුන්නා.
ශ්‍රේෂ්ඨ සභානායකයන් කෙනෙක් ලෙසයි. ගීතිකාව හරිම ලස්සනයි. මෙච්චර මේ සිංහල ගීතිකා තියෙන රටේ සිංහල ගීතිකා නැහැ. මේ ගීතිකාවට කැමතිද? ලස්සනයි නේ? ගීතිකාව ලස්සනයි. ලස්සනයි. පැය 3කට පස්සේ පූජා ඉවරයි. එළියට යන්න දැන්. හරියට පැය 3ක් ගියා පූජාව. ඕම නැත්නම් අතරමං යනවා. ඔය ළමයි ස්වර්ගයේ වෙනදී ආශිර්වාද වාසයේ සිනාමල ප්‍රශංසා වේවා වාසයේ රාජ්‍ය පැමිණේවා භාග්‍යවන්ත සුදු අන්තෝනි මුනිඳුරේනි ජේසුස් ස්වාමී දරුවන් ඉදිරියේ අප නිසා යාඥා කළ මැනව භාග්‍යවන්ත සුදු අන්තෝනි මුනිඳුරේනි ජේසුස් ස්වාමී දරුවන් ඉදිරියේ අප නිසා යාඥා කළ මැනව. අපි දැන් කන්න යන ගමන් ඉන්නේ. මම මේ කියන්නේ හොඳට මේ දුවංගොඩ භාගයක් බීලානේ වා. ඔව්. ඔන්න පාටි පටන් අරන් තියෙන. මේ පැත්තේ ඔක්කොම පාටි පටන් අරන් තියෙන. අපි යන වාහනේට කෑම ගේන්න. ඔයා මෙහෙරින් ඉන්න අපි අර එන්න. පාප්පන්සේ ඇතුළේ හින්දා මේ පාටි මුකුත් දාන්න එපා කිව්වා. හැබැයි ඒක ලංකාව කට්ටිය හොඳටම අහනවා කියලා පේනවා. සුපිරියටම සින්දු දාගෙන ඉන්නවා. මම තව ටිකක් පෙන්නන්න අපි යන කෑම ගේන්න. කෑම අරගෙන යමු. ඉතින් මේ දාලා නැහිත් අපේ කට්ටියට කොහොමද? ගොඩ දෙනෙක් මේ පල්ලි ආවට ගොඩ දෙනෙක් පූජාවට හිටියේ නැහැ. ගොඩ දෙනෙක් මෙතන පාක් එකේ මේ තන අල්ලගෙන එලා බොන්න පටන් ගන්න මම හිතන්නේ දවල් 12 විතර වෙද්දි. ඒක පූජා පටන් ගන්න කලින්. කොහොම තමයි ඉතින් මෙහෙ සීන් එක. ඔන්න අපි කෑම ගන්න ඇවිල්ලා ඉන්නේ. දැන් කෑම ටික ගත්තා මේ මේවා ටික අරන් යන්න ඕන අරහෙට. පූජාව සෑහෙන වෙලා ගියා. පූජාව සාමාන්‍ය උදේ 10ට වගේ තිබ්බනම් හොඳයි. නමුත් පූජාව මෙලා පටන් ගත්තේ දවල් 12ට. 12ත් පහු වෙලා. ඉතින් දැන් හවස 3යි හරියට. ඒතර කලින් 11 මාරි දැන් කොන්ති කිව්වා. ඒතර පැය දෙක දවල් 2 මාරට කියන්නේ පැය 3ක් ගියා කොහොම හරි. ඔන්න අපි ගත්ත කෑම අපි යන ගමන් ඉන්නේ පාක් එකේ පැත්තට. යන්නේ පාක් එකට. මල්ලේ. ඔහො එන්. මම දැක්ක අපේ මේ සෙට් එක. මේසර වල දන්න මල්ලි කෙනෙක්. ගිහින් බලමු බලන්න. පැන. ශනික පැන. පට්ට පැත් ඉන්නේ වය ගෑනිට.
බලමු අද කියන දේ අහන්නදී. යන්න අතත් දෙනවා පුතේ. ඒකනේ පුතේ. ඕ අරයා. අරේ. ඕහෝ. නෑ මම අරයත් එකනේ. යා. උඩක් කේමේ උනේ බා. මල්ලි. වරුණ සැර. ඒ සරිත් සුරිද්දද ගහන්නේ? ලොකෝට වෙන පාරයි ෂෝයි. බොස් එනක මේ. පාරසන එකක් ඉන්නවා. බොස් එනක. කවුරුගේ නැතු දැකලා අපත විනේ. නෝන් සිහිනලව අපගේ නිමා වෙලා නැහැ. මෙතන දැන් ගොඩක් වෙලා තින් මේ අල්ලිය පූජාවට වඩා එන්නේ මෙතන මේ කට්ටිය විනෝද වෙන්න බොන්න කන්න නටන්න ඕක තමයි. ඒක ඉතින් අපි කොහොමද නවත්තන්නත් බෑ. මොකද ඒවා නවතින්නෙත් නෑ. ඉස්සරහට එන්නේ මේ දේවල් වැඩි වෙනවා මිසක් අඩුවීමක් නෑ. මේකට විවිධාකාර කට්ටිය කමෙන්ට් දාන්න පුළුවන්. නමුත් ඇත්ත කතාව ඒක. මොකද සමහර පූජාවට බස් එකේ පිරිසක් පූජාවට අනිත් කට්ටියලා ගස් අල්ල ගන්නවා. කොහෙද බලන්න තියෙන්නේ? දාන්න යංගෝ හරියක්. ඒක දාන්න. ආවත් කලමන් මදි. සුද්දා ඉඳගත්තා. ඔන්න අපේ බත් එක. කෝල් කරන්නත් බෑ. ඉස්සෝ තියෙනවා, කුකුල් මස් තියෙනවා, කජු තියෙනවා, පපඩම් තියෙනවා. කණ්ඩ තමයි තියෙන්නේ. කරන්න එපා මේ වෙලාවේ ජෝ කල්පනා වෙන්නේ නැහැ. ඕක තියපන්. ආපන්. මතක ඔක්කොම ගහලා බැලුවා. ගහන්න එපා. බත් කනවා. විතර කියලා කන්නේ. වටේ පාටි. මේ වෙලාවේ ජෝ කල්පනා කරන්න බෑ. ඔක්කොම සෙනෙක් කනවා වටේ මිද. අපිට ඒ account නෙමෙයි මේ account වල පාස්වර්ඩ් මතකත් නැහැ. දැන් මේ වෙලාවට කල්පනා කරොත්. මේ වෙලාවට කල්පනා. එයාවල නැහැ. මේක කෝල් කරලා බලන්න. ඉස්සෙ බදි ගන්න. පපඩම් තියෙනවා, පිස්ස තියෙනවා, කුකුල් මස් තියෙනවා, කජු තියෙනවා. වටෙම මේ සින්දු අච්චාරුවක් ගහන්නේ. කඩල තියෙනවා. මේ කාමරේ පටන් ගන්න තියෙන්නේ. උඩ. කණ්ඩායමදී. කනවා. කන්න සමීර කන්න බාර කාලෙන්න හොඳයි රයි පපඩම් රයි පපඩම් පැද මේ මල්ලි පපඩම් පැද කඩේ එක ඒ කඩේ මල්ලි තමයි පපඩම් පැද අමාරුයි මේ වීඩියෝ කරනවා ගන්න ගම යාළුවෝ හම්බෙනවා මම අපේ කඩේ වැඩිම හම්බුනේ සමීරනේ යාළුවෝ කියන ගම මුළු ගමම ඉන්නවා ගම් අපේ ඉන්නවා සමීර වෙන්නප්පු වෙන්නේ. වෙන්නප්පු කියන්නේ දැන් ඉතාලියේ ප්‍රසිද්ධම ගම වෙන්නප්පු. බෝම්බ ගහලා ඉපදියා. බෝම්බ ගහලා. සින්දු පස්සේ. යාර පස්සේ. මේ ෆෝන් එක කොහොමද? මේක නේද? මේක කලවන්නේ. ඒ ලවා. ලවා. අපි කාලා පොඩ්ඩක් එළියට බැස්සා මේ අර ඔක්කොම පාටිනේ මුළු පාක් එක ඇතුළෙම ඉන්න ලංකා කට්ටිය පාටි. ඉතින් මේ මොකද? කනවා බොනවා ඉතින් මා රාතල් ලැග් ගන්න කට්ටිය ඉතින් අර ඊයේ නම් කියලා තිබ්බා නිවේදනය දිකුත් කරලා තිබ්බා. අද මෙතන පාටි දාන්න එපා, බොන්න එපා, ඒ වගේ දෙයක්. ඉතින් එහෙම තමයි ඒක තම සතේකට මායින් කරලා නැහැ. ඒකට ඉතින් මෙහෙමයි අපිට මුත් කියන්නත් බෑ. හැමෝම මිනිස්සු පොඩ කාලෙට පස්සේ හම්බෙන්නේ. ඉතින් ඔකට විවිධ කට්ටිය විවිධ අදහස් පළ කරන්න පුළුවන්. ඉතින් හොඳම දේ මේ වගේ දෙයකට කියන්නේ එහෙම දෙයක් දැක්කත් නොදැක්ක වගේ ඉන්න තමයි සිද්ධ වෙන්නේ. ඒක තමයි හොඳම දේ.
එක පැත්තකින් සාධාරණයි. මොකද ගොඩ කාලයකට පස්සේ කට්ටිය හම්බෙන්නේ. ඉතින් ඒකයි. එහෙම තමයි. මොකද මේ දැන් අපේ කට්ටිය වගේම ඉතින් ඉතාලි කට්ටියද පාප්පස් නැතුණා කියලා විනෝද නොවී ඉන්නේ නැහැ. විනෝද වෙනවා. ආපාතේ මම කියලා ඉතාලි කට්ටිය හම්බ වෙනවා. ඔව් ඒක. ඒතකොට ඉඳලා හැම දෙයකම දෙපැත්තක් තියෙනවා. ඉතින් සිටුේෂන් එක ඕකයි මේ. සම්පූර්ණ පාක්කෙ මැද ලංකාව. ඉතින් මම දකින විදිහට මීට අවුරුදු වලට දැක්කට වඩා ටිකක් කට්ටිය අඩුයි වගේ මට නම්. මොකද මීට අවුරුදු වල කලින් මීට ඒ කියන්නේ මීට කලින් අවුරුදු වල මම මීට වඩා සෙනඟ දැකලා තියෙනවා. දැන් ටිකක් අඩුයි. ඒ වගේම මේ අර ටිකක් ඉතාලියේ පරණ මිනිස්සු ටිකක් අවුරුදු 10 15 වගේ පරණ මිනිස්සු ටිකක් අඩුයි වගේ වට. ඉතින් ටිකක් අලුත් කට්ටිය තමයි ගොඩක්ම ඉන්නේ. අපේ ගම් වලත් අපේ මල්ලිලා ගොඩ දෙනෙක් හම්බුණා. හරි එහෙනම් අපි හම්බුමු. තව පොඩ්ඩේ යමු මොන හරි ගන්න. ඔන්න අපි ගෙදර යන්න කලින් ආය ආවා. මේ මෙතන බලන්න මේ අයිස්ක්‍රීම් කඩේ මේ. මෙන්න මේ ඇඟිල්ලට කලින් බලන්න. අයිස්ක්‍රීම් වලේ පිරෙන්න ලංකාවේ ආයින්. පල්ලි ඉස්සරහම ඉන්නේ ආයෙත් අපි. වට තත්ත්වේ තනක් තියෙන එක දේවල්. ඔය අර කොන්තේනේ මේ කොන්තේ යුරෝ 10 නේ. මේක ලොකු එකද පොඩි එක? මේ ලොකු කොන්තේ යුරෝ 10 කියලා කියන්නේ. මේකද? මේකද? මේක නෙමෙයි 10. මේක මේ 10 මේක. පොඩි එක 10. ලොකු එක කීයද? ලොකු ඊට වැඩි. මේ අර වීනෝ තියෙන ඕනද? වීන. වීන. යා අර පැත්තට. උදේස් මොනවා ගන්නේ? මේක 2.50යි. මම හිතන්නේ මෙතන ගහලා තිබ්බ ගන්න. වීනෝ තියෙන. අනේ මේක යුරෝ 3 මේක යුරෝ 1 ඒවා තියෙන උඩ. මේකේ ඔක්කොම ඉන්නවා. මේක 2.50. මේ 2.50. ඒක ලස්සනයි. කියන්න මොකද්ද? මේක මේ මට පෙන්නේ මෙයා මොකද්ද? 1232 නේ. පාදුව පල්ලියේ 1232 අදලා තියෙනවා. මේක ලස්සනයි නේ. මේක යුරෝ 3යි. ඒක යුරෝ 3යි මේ හැම එකම යුරෝ 3යි. සරප්පු පාදුව තියෙනවා, වැනිස් තියෙනවා. සරප්පු දෙකක් තියෙනවා. වෙරෝනා. පාදුව මේක ලස්සනයි. වෙනේසියා වැනිස් බෝට්ටු තියෙනවා. ඔන්න අපි පොඩ්ඩක් ඇවිදින්න යන්නේ. බලමු කොහොමද පාටි කියලා. පාටි වල තත්ත්වය බලමු. පාටි වල තත්ත්වය. අම්බෝ කට්ටිය වටේමනේ. අපි දැන් නම් ගොඩ දෙනෙක් කස් කරන ගමයි. සමහරු නටනවා, සමහරු තාම කනවා, සමහරු තාම බොනවා. සමීර යතන. තන වතුර මල ගා. අපි මෙතන පොඩ්ඩක් ඉඳගෙන මේ වටපිටාව බලමු. වටේම පාටි. පාටි ඉවරයක් නෑ. මේ පැත්තේ වතුර මල. යෝග තමයි දැන් පාදුව වල තත්ත්ව වෙලාව හවස 6යි. හවස 6 වෙලාව. ඔන්න අපි පාදුව වලින් සමු ගන්නවා. ආව් මට වැදුනා කකුල මම මේ. අපි මේ පාක් කෙලියට අපි දැන් වාහන පාක් කරලා දින් ගන්න යන ගම ඉන්නේ. වීඩියෝ මම ඉවර කරන්න ටිකක් මගට ඇවිල්ලා පොඩ්ඩක් කතා කරන්න අද වීඩියෝ එක ගැන. අපි එහෙනම් යන ගමන් මගදී වීඩියෝ ඉවර කරමු. වාහන පකින්න එකට වාහන පකින්න තාම වාහනේ හිමමයි. මේ තාම ඒ කියන්නේ කවුරුත් ගිහිල්ලා නැහැ. අපි මේ වාහනේට ආවට. හැබැයි වෙන අවුරුදු වලට සාපේක්ෂව සෑහෙන මට නම් ටික සෙනඟ අඩුයි වගේ. මට පෙවුණු විදිහට දන්නේ නැහැ. හරි මේ යන්න බෑ. මම දැක්ක අපේ ලංකාවේ මේ වාහනස්ස මේ මුත්‍රා හිටම කර මම බලන් ඉද්දිම. ප්‍රොබ්ලම් දැත්තා වතුර නට